අපේ ගෙදර පිටිපස්සේ තියෙන ඒ ලොකු පොල් වත්ත මට නිකන් මගේම ලෝකයක් වගේ. අක්කර කරනක පැතිරුණු ඒ නිහඬ පරිසරයට මම ගොඩක් ආදරෙයි. මගේ වයස දැන් 27ක්. තාත්තා නිතරම කියන්නේ නෙත්මි ඔයා දැන් ලොකු ළමයෙක්. නිකම් ගෙදරට වෙලා ඉන්නේ නැතුව වත්තේ වැඩපොළ ටිකක් හොයලා බලන්න කියලා. ඉතින් තාත්තගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසාම මම තවල් වෙලාවට වත්ත පැත්තේ ඇවිදින්න යනවා. වත්තේ වැඩට වෙනම කට්ටියක් හිටිය. ඒ හැමදේම හරියට වෙනවද කියලා බලන එක මගේ රාජකාරියක් වුණා. එදා හරිම රස්නේ දවසක්. මම හෙමින් වත්ත මැදට ඇවිදගෙන ගියා. ඈතින් පොල් අහුලන සද්දයක් ඇහුණා. මම මේ පැත්තට යනකොට තමයි එයාව මුලින්ම දැක්කේ. මම එකපාරටම ගැස්සිලා නතර වුණා. එයා හරිම උස මහත් කළු කොල්ලෙක්. ඇඟේ තිබුණේ ෂෝට් එකක් විතරයි. එයාගේ ශක්තිමත් ඔරහිස් දෙකේ දාඩිය බින්දු වැක්කිරෙනවා. අවුවට පිච්චුණු ඒ කළු සම තීසෙනවා. මම බලාගෙන හිටියේ නිකම් මම්මත් වෙලා වගේ. එයා මාව දැක්කා. එයා වැඩේ නතර කරලා මගේ දිහා බැලුවා. මිස් අවුව මොකද කරන්නේ? එයා ඇහුවේ හරිම ගාම්භීර හඬකින්. මම ටිකක් අපහසුයෙන් hina වුණා. නෑ මම නිකන් බැලුවා වැඩ කොහොමද කියලා. මම කිව්වා. එයා ලස්සනට hina වෙලා ඔළුව පහත් කරලා මට ආචාර කළා. වැඩ ටික කෙරීගෙන යනවා මිස්. තව ටිකයි තියෙන්නේ. එයා ආයේ පොල් ගොඩ ගහන්න පටන් ගත්තා. මම එතනින් එන්න ආවත් මගේ හිත එතනම නතර වුණා වගේ දැනුණා. ඊට පස්සේ හැමදාම මම වත්තට ගියේ එයාව දකින්න තියෙන ආසාවට. එයාගේ නම කවින් කියලා මම පස්සේ දැනගත්තා. දවසක් මම එයා වැඩ කරන තැනට ගිහින් කතා කළා. කවින් ඔයා කොහෙද ඉන්නේ? මම ඇහුවා. එයා වැඩ නතර කරලා මගේ දිහා බැලුවා. මම මේ කිට්ටුව ගමක මිස්. එයා ඇහුවේ ඇස් දෙක හීන් කරලා. නෑ නිකම් ඔයා ගොඩාක් මහන්සි වෙනව නේද? මම ඇහුවා. ජීවත් වෙන්න මහන්සි වෙන්නේ පැයි මිස්. අපිට ඉතින් මේ වගේ දේවල් තමයි කරන්න පුළුවන්. එයා කිව්වේ හරිම සරල විදිහට. එයාගේ සරලකමට මම තවත් ආකර්ෂණය වුණා. දවසක් ගෙදර කවුරුත් හිටියේ නැහැ. අම්මයි තාත්තයි නෑදෑ ගෙදරක ගිහින් මට පාළු නිසාම මම වත්තට ගියා. එදා කවින් නිතරයි වත්තේ හිටියේ. මම එයා වැඩ කරන තැනට ටිකක් ඈතින් තිබුණු ලොකු ගලක් උඩට නගින්න හැදුවා. මට ඕනේ වුණා එතන ඉඳගෙන එයා වැඩ කරන හැටි බලාගෙන ඉන්න. ඒත් මම හිතපු නැති විදිහට මගේ කකුල ලිස්සලා ගියා. අනේ මට කෑ ගැහුණා. මම වැටෙන්න යනකොටම කවුරු හරි මාව තදින් අල්ලගත්තා. ඒ කවින් එයා දුවගෙන ඇවිත් මාව වැටෙන්නේ නැති එයාගේ ශක්තිමත් අත් එකට ගත්තා. මගේ පපුව කැහෙන සද්දේ මටම ඇහෙනවා. මම හිටියේ එයාගේ පපුවට හේතු වෙලා. එයාගේ ඇගේ උණුසුම මට දැනුණා. පරෙස්සමින් මිස් ඇයි මේ වගේ දේවල් කරන්න යන්නේ? එයා හරිම ආදරණීය බැල්මකින් මට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි වුණා. මම එයාගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. ඒ ඇස් තිබුණේ මාව පිච්චෙන තරම් තද හැඟීමක්. කකුල රිදෙනවා කවින්. මම හීන් හඬින් කිව්වා. ඇත්තටම මගේ වලලු කර ටිකක් උලුක්කු වෙලා වගේ දැනුණා. මම මිස්ස ගෙදරට එක්කන් යන්න. එයා කිව්වා. මම හිතුවේ එයා මට වාරු දීලා එක්කන් යයි කියලා. ඒත් එයා එකපාරටම මාව වඩා ගත්තා. කවින් මොකද මේ කරන්නේ? මම ඇහුවේ පුදුමේ. මිස්ටර් පයින් යන්න බැහැනේ. මම වඩාගෙන යන්න. එයා මාවත් අරගෙන ගේ පැත්තට ඇවිදගෙන ගියා. මගේ අත් දෙක එයාගේ පෙල්ල වටේ එතිලා තිබුණා. මට දැනුනේ මානම හැඟීමක්. මගේ හිතේ තිබුණ කියාගන්න බැරි සතුටක්. අපි ගේ ඇතුළට ආවා. මිස්ටර් සාරි හාන්සිපුටියෙන් තියන්නද? එයා ඇහුවා. එපා කවින් මාව කාමරේටම එක්කන් යන්න. මම කිව්වේ එයාගේ ඇස් දෙස කෙලින්ම බලලා. එයා මොහොතක් නතර වුණා. එයාගේ මූණේ තිබුණේ ප්‍රශ්නාර්ථයක්. ඒත් මගේ ඇස්වල තිබුණු ආරාධනේ එයා තේරුම් ගත්තා වගේ. එයා හෙමින් පරිපෙර නැගලා මගේ කාමරේට ආවා.
මා වැන්දෙන් තියලා එයා යන්න හැදුවා. ඉන්න කවින් යන්න එපා. මම එයාගේ අතින් අල්ලගත්තා. එයා ඇඳා ඉනි වාඩි වුණා. එයා හෙමින් මගේ කකුල අත ගෑවා. දැන් රිදෙනවා අඩුද මිස්? එයා ඇහුවේ හරිම මෘදු විදියට. ඔයා ළඟ ඉන්නකොට රිදෙන එක අමතක වෙනවා. මම කිව්වා. එයා මගේ දිහා බැලුවේ පුදුම වෙලා වගේ. මිස් මොනවද මේ කියන්නේ? මම වත්තේ වැඩ කරන කෙනෙක් විතරයි. එයා කිව්වා. මට ඒක වැඩක් නැහැ කවි. මම ඔයාට ආදරේ වගේ දැනෙනවා. මම මගේ හිතේ තිබුණ දේ කෙලින්ම කිව්වා. එයාගේ ඇස්වල තිබුණ ඒ කින්දර තවත් වැඩි වුණා. මිස් මටත් එහෙමයි. ඒත් මම බය වුණා ඒක කියන්න. එයා කිව්වා. මම එයාට කිව්වා කවි නිහින් දොර වහන්න කියලා. එයා හෙමින් නැගිටලා ගිහින් දොර වැහුවා. ඊට පස්සේ එයා ආයෙත් මගේ ළඟට ආවා. මුළු ලෝකෙම නතර වුණා වගේ. අපේ හුස්ම වැදෙන තරම් අපි සමීප වුණා. එයාගේ රළුව මගේ මූණ පුරාට ඇවිරුණා. අපි දෙන්න අපේම ලෝකේ කතරමං වුණේ කාටවත් බාධා කරන්න බැරි විදියට. ඒ මොහොතේ අපිට කුලය, සල්ලි, පන්තිභේදේ මේ කිසිම දෙයක් වැදගත් වුණේ නැහැ. වැදගත් වුණේ අපේ හදවත තිබුණු ඒ තැවෙන ආදරේ විතරයි. සෑහෙන වෙලාවක් අපි ඒ නිරතාවේ කිරිලා හිටියා. කවින් මගේ නාලට හාදුවක් දීලා මගේ දිහා බැලුවා. මිස් මම දැන් යන්න ඕනේ. කවුරු හරි ආවොත් ප්‍රශ්නයක් වෙයි. එයා කිව්වේ මගේ කෙස් රොදක් අත ගන්න ගමන්. මම එයාගේ අත තද කරලා අල්ලගත්තා. කවි මට ඔයාව නැති කරගන්න බැහැ. ආයෙත් කවදද මට ඔයාව හම්බ වෙන්නේ? මම ඇහුවේ ආදරේකින් පිරුණු හඬකින්. එයා hina වුණා. මම හැමදාම වත්තේ ඉන්නවනේ මිස්. ඔයාට ඕනෑම වෙලාවක එන්න පුළුවන්. හැබැයි අද වගේ කකුල උලුක්කු කරගන්න එපා. එයා විහිළුවක් කළා. මම hina වෙලා එයාගේ පපුවට තට්ටුවක් දැම්මා. මම ඒක කළේ ඔයා මාව වඩා ගන්න ඕන නිසයි කියලා. ඔයාට හිතුණද? මම ඇහුවා. කවින් මගේ ඇස් දෙස බලාගෙන හිටියා. මම දන්නේ නැහැ මිස්. හැබැයි මම කැමති හැමදාම ඔයාව මේ වගේ ආරක්ෂා කරන්න. ඒත් අපේ ලෝක දෙකක් නේද? එයාගේ හඬේ පොඩි කනකාඩුවක් තිබුණා. මම එයාගේ අත මගේ අත උඩින් තියාගත්තා. ලෝකේ මොනව කිව්ව මට වැඩක් නැහැ. මට ඕනේ ඔයාව විතරයි. අපි අපේම ලෝකයක් හදාගමු. මම අධිෂ්ඨානශීලීව කිව්වා. කවින් මාව තදින් බදාගෙන ආයෙත් හාදුවක් දුන්නා. හරි මිස් මම දැන් යන්නම්. වැඩ ඉවර කරන්නත් ඕනේ. අනිත් මිනිස්සු සැක කරයි. මම මේ තරම් වෙලා ගේ ඇතුලේ මොකද කරන්නේ කියලා. එයා කිව්වා. මම අකමැත්තෙන් වුණ එයාට යන්න දුන්නා. එයා කාමරෙන් එළියට ගිහින් දර වහනකම් මම බලාගෙන හිටියා. මගේ හදවතේ තිබුණේ මීට කලින් කවදාවත් නොදැනෙන සතුටක් සහ බලාපොරොත්තුවක්. එදායින් පස්සේ අපේ ආදරේ රහසක් විදියට වත්ත පුරා පැතිරුණා. හැමදාම තවල් වෙලාවට මම වත්තට යනවා. අපි ගස්සෙවන ඉඳගෙන පැය ගණන් කතා කරනවා. කවින් මට එයාගේ ජීවිතය ගැන එයාගේ හීන ගැන කිව්වා. එයාට ඕන වුණා කවදා හරි හොඳට ඉගෙනගෙන ඉහළට යන්න. මම එයාට උදව් කරන්න පොරොන්දු වුණා. අපේ ආදරේ නිකම්ම ආශාවට විතරක් සීමා වුණු දෙයක් නෙමෙයි. ඒක එකිනෙකාට කරු කරන එකිනෙකාගේ දියුණුව පතන ලස්සන පැදීමක් වුණා. සමහර වෙලාවට මට බය හිතුණා තාත්තට මේක ආරංචි වුණ මොනවා වෙයිද කියලා. ඒත් කවින් ළඟ ඉන්නකොට ඒ බය නැති වෙලා ගියා. ඔයා ඉන්නවනේ මගේ ළඟ නේද කවි? මම දවසක් ඇහුවා. මෑන්නකම්ම මිස් මෑන්නකම් මම ඔයාගේ ළඟ ඉන්නවා. එයා මගේ අතින් අල්ලලා කිව්වා. ඒ වචන ටික මට ඇති වුණා මුළු ලෝකෙටම මුහුණ දෙන්න. අපේ ලස්සන ආදර කතාව පොල්වත්තේ හෙවණයට තාමත් රහසක් විදියට ලියවෙනවා. දවසක ඒ රහස ලෝකෙටම කියන දවස එනකම් මම බලාගෙන ඉන්නවා.